භාවනා කියන මාතෘකාව ඔස්සේ අපි කටයුතු කළොත් භාවනාව ඊටාම ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. හේතුව අපේ ජීවිතයේ මේ කරන අධ්‍යාත්මික කටයුතු සියල්ලම සිත මුල් කරගෙන කරන දේවල්. එතකොට ඒ සිත යම් යම් ආකාරයකට සකස් කරගත යුතුයි. මුළුතෙන් ගියේ නැත්තම් කුස්සියේ කරන දේවල් පිහිය මූලික කරගෙන කරන්නේ. පිහිය නැතු මොකක්වත් කරන්න බෑ. එතකොට මේ මූලික කරගෙන කරන කටයුත්තේදී ආරම්භයක් වශයෙන් ඉස්සෙල්ලාම කරන දේ තමයි ගෘහණිය පිහිය මුවක් තියනවා. දවසේ කටයුතු සඳහා අවශ්‍ය පිහිය මුවක් තියෙනවා. මම කලිනුත් කිව්වා අපේ අර කර්ණ වෑයමී මහත්තුරු ඒ දැලි පිහිය මුවක් තියලා තමයි පටන් ගන්නෙ. ඒ වගේ අපි දැන් මේ ජීවිත ගමනේ සිත ඉදිරියට දියුණු කරනකොට කළ යුතු දේ තමයි සිත දියුණු කරනවා කියන්නේ සිත මොහොත් කර ගැනීම. ඒ සඳහා කරන උපක්‍රමය තමයි භාවනාව. සිත දියුණු කරන්නේ ඇයි? නොපෙනෙන පැති පේන්න. තවත් උදාහරණයකින් කිව්වොත් ටෝච් එකට අලුත් කෑලි දානවා. එතකොට එළිය වැඩි මෙතෙක් පෙනිච්ච නැති අහුමුළු පේන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් මේ සිත දියුණු කිරීම හැවත් මේ භාවනා කරනවා කියලා කියන්නේ සිතේ අභ්‍යන්තරයේ දෙසට සිතම යොමු කරගන්නා ක්‍රමයයි. අපි මෙතෙක් සිතෙන් ගත ප්‍රයෝජනය තමයි භෞතික දේවල්. එළියේ තියෙන දේවල් ගැන අපි හිතනවා, බලනවා, ඉගෙන ගන්නවා, දැනුවත් වෙනවා. ඒවනේ අපි කරන්නේ. දැන් මේ ඔබේ සිත යොමු කරලා තමයි මේ ධර්ම දේශනාවේ මේ අහන්නේ. බාහිර භාවනාවේ වෙනස තියෙන්නේ එතන ඉඳලා සිත යොමු කරගන්නේ ඇතුළට. වෙනස ඒකයි. බාහිරට නෙමෙයි අභ්‍යන්තරයට. ටෝච් එක තමන්ගේ පැත්තට දැන් හරවගන්නේ. හරවගෙන දැන් ඔබ බලනවා ඔබේ සිතුවිලි ක්‍රියාත්මක වන්නේ කෙසේද කියලා. මොකද්ද දැන් සිතේ ස්වභාවය? දැන් ඔබේ අභ්‍යන්තරයේ දැන් කොහොමද ඔබ? දැන් ඔබේ තත්ත්වය මොකද්ද කියලා. මොකද දිනුනායට නම් අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන් පවා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සිත විතරක් නෙමෙයි. නමුත් අපි මේ කරන්නේ සිත විසින්ම සිත පරීක්ෂා කර ගැනීමේ අවස්ථාව. ස්වයං පරීක්ෂණයටපත් වීම. එතකොට භාවනා කරපු අය මේ ගැන දන්නවා. දැන් ඔබටත් පුළුවන් අපි අභ්‍යාසයක් විදිහට ටිකෙන් ටික හුරු වෙමු. අපි අස්පියා ගන්නවා. එතකොට සිත බාහිරයට යොමු වෙන දොරක් වහලා දැම්මා. දැන් අභ්‍යන්තරයෙන් හරවන්න හදන්නේ අපේ ටෝච් එක. දැන් බාහිරේ තියෙන ඔන්න කවුළු වහනවා. අස්පියන්නේ ඒටයි. කන් දෙකෙන් ඇහෙනේ අපි දැන් ගණන් ගන්න නැහැ. සිත ඇතුළට ගන්නෙ නැහැ. ඒ දොරවලුත් ඇහුවා. නාසයට එන සුවඳවල් ගැන දැන් අපි දන්නේ නැහැ. රසයක් මොකුත් දැන් අපි හපන්නේ නැහැ. ස්පර්ශය ගැන අපිට වැටහීමක් නැහැ. මේ පංචේන්ද්‍රියම ඔස්සේ තියෙන දේවල් දැන් අපි වහලා තියෙන්නේ. වහලා දාන්න. හුස්ම වැටුණ දෙන් ඔබ ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. අපි ආනාපාන සති භාවනාව නෙවෙයි කරන්නේ නිසා ඒ ගැන හිතන්නත් අවශ්‍ය නැහැ. ඒක ඉබේ සිදු වුණාවයි ජීවිත පැවැත්ම සඳහා. අනිත් දේවල් දැන් ඔබ වහලා තියෙන්නේ. ඔබ ඒ පංචේන්ද්‍රිය ඔස්සේ තියෙන ඒ සංවේදනයන්ට දැන් ඔබ සංවේදී නැහැ. දැන් ඔබට දැනෙන එකම දේ තමයි නොඑක් හඬවල්. බාහිර අභ්‍යන්තර හඬවල් ඇහි. හේතුව කන් දෙකට ඇබ ගහලා නැති නිසා. මේ කනින් අරන් ඒ කනින් යන්න අරින්න. ඇසුණා පමණයි. ඒ ගියේ බස් එකක් ලේලන්ඩේ ඒව නැහැ. කිසිවක් හිතන්න අවශ්‍ය නැහැ. ඔබ ටිකෙන් ටික නිශ්චලතාවයට පත් වෙනකොට ඔබට ඔබේ සිතටම සිත හමු වෙනවා. දැන් ඔබට බාධා කරන්නේ එක දෙයක් විතරයි. ඒ තමයි නොකඩවා ගලා යන සිතුවිලි. දැන් ඔබට පේනවා ඔබේ සිත ඔබට නොඑක් දේ පෙන්වන ප්‍රොජෙක්ටරයක්.
සිත දියුණු කෙනෙකුට නම් ඒ විදිහට පින්තූර ගලාගෙන එන්නේ නැහැ. දේවල් සිහිපත් වෙන්නේ නැහැ. දැන් ඔබ බලන්න ඔබට මේ එන සිතුවිලි පරිස්සාවෙන් බැලුවොත් කාණ්ඩ 3යි. වර්ග 3යි. එක කොට්ටාශයක් අතීත ඒවා. අනිත් ඒවා සීන මාලිගා හේවත් බලාපොරොත්තු හේවත් අනාගතයේ දේවල්. වර්තමානයේ මේ මොහොතේ මොකුත්ම නැහැ වගේ නේද? දැන් ඔබට තේරෙනවා සැබෑ සත්‍යය. ගෙවිච්ච වැඩක් ගන්න බැරි අතීත සිතුවිලි පළක් නැති දේවල් කිසියම් ප්‍රයෝජනයක් ගන්න බැරි දේවල් නිසා ඒ ඔබ අදිෂ්ඨාන කරලා ඒවා නොපැමිණේවා මට වැඩක් නැහැ කියන තත්ත්වයටපත් වුණොත් එන්නේ නැහැ. අනාගතයේ දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. තව මොහොතකින් හුස්ම ගියොත් ඔබ ඒ සිතුවිලි සියල්ලම වැඩක් නැති දේවල් අපරාධ ශක්තිය යොදලා තියෙන්නේ ඒ සිහින ලෝකයට. සැබවින්ම අපි වත්මනේ තියෙන සිතුවිලි ඊටාම අල්පයි නෑ වගේ. හේතුව අපි වත්මනේ මේ මොහොතේ මේ තප්පරේ ඉඳගෙන නැති නිසා. අතීත සිතුවිලි වලට ආයිබෝවන් කියලා අනාගත සිතුවිලි එන්න නොදී හිටියාම ඔබ දැන් ඔන්න සැබෑ ස්වභාවය තුල ඉන්නවා. ඔබේ සැබෑ ස්වභාවය තමයි මේ වත්මන් මොහොත. තව දුරටත් ඔබ භාවනා කටයුතු යොදනකොට මේ වත්මන් මොහොත කියන්නේ මිරිඟුවක් හෙවත් මායාවක් බව ඔබ දැනගන්නවා. තුන්කල් මායාවෙන් ඔබ මිදෙනවා. ඒ උතුම් තත්වයේ එනතුරු ඔබ ඔබේ සිත දිහා පරිස්සාවෙන් බලා සිටීම හුරු වෙමු. ආරම්භ කරන්න. කිසිම සිතුවිල්ලකින් තොරව ඔබට ඉන්නට පුළුවන් විය යුතුයි. එක්තරා ආකාරයක සිහියෙන් නිදා ගැනීමක් වගේ. සිතුවිලි නිසායි වෙහෙස දැනෙන්නේ. මනස වෙහෙස වෙන්නේ සිතුවිලි වලින්. මනසට දෙන්න විවේකය. හුස්ම වැඩෙනවා දැවුනොත් ඒනුත් ඉවත් වෙන්න. කොහෙද හිස් අවකාශයක පාවෙන තත්වයකට ඔබපත් වෙයි.